හැමදේ පායලා තියෙන්නේ ඉන්නම් පාඩු හිටියා. ඒ පායලා ඉන්නයි අම්මගේ දානෙටම සල්ලි දාන්න බැරුව ලක්ෂයයි දුන්නේ. මේ මම ගෙදර අය දානි දුන්නේ මම රුපියල් ලක්ෂයයි දුන්නේ එකක් ලක්මලයි දුන්නේ මේ දානි දුන්නේ මේ ගිය පාර මල ගෙදර වැඩ කරානේ මාමල ගෙදර අය තාම මෙයා කරේ. මල්ලිට 10 පාම්බුනිත් නෑ ওই ආයේ 17 පාම් වෙන කතාවක් ඔය ඒකත් ෂුවර් නෑ. එපා වෙලා ඉන්නේ මම නම්. මේ වාට පුළුවන් ද මට මේ චේන් එක අපි දෙන්න විකුණන්න පොඩ්ඩක් බලමුද? මොකද චේන් එක විකුණලා මල්ලිට 17 ලෝයේ දැන් කතා කරා ඊළඟ නඩුව කතා කරන්නේ 17 සමහරක් හිට අප හම්බෙයි. අප හම්බුන 17 20 ලක්ෂ 5ක් බඳින්න ඕන. හරිද? මේ ලක්ෂ 5ක් ඇත්තටම අතේ නෑ අම්මේ දාන්නටත් මියා කරා වැඩේ හින්දා ඊ ලක්මාට කාදර ගන්නත් බෑ. අපිට බෑ නිකන් අඳුන කවුරුන්ද චේන් එක විකුණන්න අහලා කීයක් ගන්නවා පුළුවන්. කියන්නේ ලංකාවේ ගානින් කීයක් හම්බෙනවද කියලා බලලා මනිග්‍රෑම් වලින් ලංකාවට සල්ලි දාන්න. පොඩ්ඩයි වැඩේ මට පුළුවන් නම් බල්ලා දෙන්නකෝ යන්න කලින්. එහිදී අනාවරණ වී ඇත්තේ ඉෂාරා සෙව්වන්දී නේපාලයේ රැඳී සිටි සමයේදී දැඩි ලෙස කලකිරීමකින් සිට ඇති බවයි. ඊට හේතුව වී ඇත්තේ ඇය මුහුණ පා සිටි දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වයේ බව පැවසෙනවා. ඉෂාරා පොලිසියට පවසා ඇත්තේ අවස්ථා කිහිපයකදී තමන් අත්අඩංගුවට ගන්නා ලෙසට මෙරට පොලිසියට ඇමතුම් ලබා දීමට ඇය උත්සාහගත් බවයි. කෙසේ වෙතත් ඇති වූ බියජනක සිතුවිලි හේතුවෙන් තමා එම උත්සාහය අත්හැර දැමූ බවද ඇය පවසා තිබෙනවා.